තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ලබනවා සියලු දෙනාටම. රජරට මහාවිද්‍යාලයේ 80 වෙනි සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීම සඳහා රජරට විද්‍යාලය එවැගේම පාසල් සංවර්ධන සමිතිය ආදිසි සංගමයේ මෙම අභිමානවත් සැමරුම වෙනුවෙන් පෙළගැසී සිටිනවා. 1946 වර්ෂයේ ආරම්භ වන රජරට මහාවිද්‍යාලය සිසුන් 2000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙන ගනු ලබන පොළොන්නරු දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂී පාසලක් බවට පත්ව තිබෙනවා. මෙම පැමිණි වසර 80ක ගමන තුළ පාසලක් හැටියට මේ රටට ලෝකයට දක්ෂ වැඩදායි පුරවැසියන් අද විශාල ප්‍රමාණයක් දායාද කර තිබෙනවා. මෙම වසර 80ක අභිමානවත් ගමන සැමරීම සඳහා රජරට විද්‍යාලය වැඩසටහන් මාලාවක් සූදානම් කර තිබෙනවා මේ සංවත්සරයට සමගාමීව. ඒ අනුව සැප්තැම්බර් 17 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වමින් පාසලට එවැගේම රටට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් 18 වෙනි දින ස්වාමීන් වහන්සේලා 89ක් වෙසෙහි සාංගික දානමය පින්කමක් පාසල තුළ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම සැප්තැම්බර් 19 වෙනි දින රජරට විද්‍යාලයේ ආතිසි සංගමයේ විසින් සංවිධානය කරනු ලබන සැමරුම් පාගමන හිඟුරක්ගොඩ නගරයේ කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සැප්තැම්බර් 21 වෙනි දින රජරට විද්‍යාලයේ මෙස්සිරිපාය පරිශ්‍රය තුළ ගරු කතානායකතුමන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් 80 වෙනි සංවත්සරික සැමරුම් උත්සවය බොහොම අභිමානවත් අයුරින් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් පවතිනවා. එනිසා රජරට විද්‍යාලයේ පැමිණි ගමන පිළිබඳව බොහොම සතුටෙන් ආවර්ජනය කරන අතර පාසල් ප්‍රජාවට ආදිසි ශිෂ්‍යයන්ට සහ පොළොමහල් සමාජයටම අපි ආරාධනා කරන ලබනවා. රජරට විද්‍යාලයේ 80 වෙනි සංවත්සරයත් එක්ක එකතු වෙන හැටියට රජරට විද්‍යාලය තවත් චිරාත් කාලයක් මේ අධ්‍යාපනික ශාස්ත්‍රය තුළ ඉතාම සුවිශේෂී මෙහෙවරක් සිදු කරන්නට වාසනාව ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සිහිපත් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.